PDN සේවිංස් සෙන්ටර් මෙම පුහුණු ආයතනය හා සම්බන්ධ වන වැඩ සියලු දෙනාටම සුබ දවසක්. අද මම කියලා දෙන්න යන්නේ ටයිට් සායක් කොහොමද මහගන්නේ කියලා. මේ සායේ පිටිපසට විවරයක් සහිතව තමයි කියලා දෙන්නේ. ඒ වගේම පිටිපතට ෂිපරේකුත් තියෙනවා. බලමු එහෙනම් කොහොමද මේ සාය මහගන්නේ කියලා. පුතේ මුලින්ම මෙන්න මේ තමයි අපි යොදාගන්න ෂිපර කොටස. මේකට කියන අපි සාමාන්‍ය ෂිපරය කියලා. ඒ වගේම මේ තියෙන බෑන් කොටසක් ඉදිරිපස හා පිටුපස පළු මේ විදිහට තියෙනවා. බලමු එහෙනම් මේ සාය කොහොමද මහගන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ ඔයාලා මෙන්න මේකේ ෂිපරේ කොටස තමයි මහගන්න අවශ්‍ය වෙන්නේ. පිටුපස පළුව මෙන්න මේ විදිහට හොඳ පිට පැත්තට හොඳ පිට තියලා ඔයාලා කරන්න ඕනේ මේ ෂිපරේ ප්‍රමාණය මාක් කරගන්න. පුතේ මේ ෂිපරයක් අල්ලද්දි මෙන්න මෙතන තියෙනවා මේ ඇලුමිනියම් තාඩුව තියෙනවනේ. අන්නේ ඇලුමිනියම් තාඩුව ෂිපර් ඔලුවත් අතර පහළ කොටස මෙන්න මේ වගේ මාර්ක් එකක් දාගන්න. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ අඟල් 5ක් නැත්නම් 6ක වගේ දුරක් මෙන්න මේ විදියට මාර්ක් කරගත්ත. මම පොඩි සයිස් එකක් නිසා මේ වගේ අඩු දුරක් තමයි මාර්ක් කරගන්නේ. එතකොට මෙන්න මේ වගේ අඟල් 5ක් හරි 6ක් හරි දුරක් මාර්ක් කරගෙන බලන්න ඇඳුමට තියලා මෙන්න මේ තියෙන මාර්ක් අතර දුර. ඒතර ඒකත් මෙන්න මේ විදියට රේඛාවක් මාර්ක් කරගත්තා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම තවත් තැනක මාර්ක් එකක් දාගන්නවා. මේ තියෙන්නේ මට විවරය සඳහා අවශ්‍ය උස ප්‍රමාණය. ඉතින් මෙන්න මේ මාර්ක් ටික දැන් මහන්න හදන්නේ. මුලින්ම කරන්නේ හොඳ පිට පැත්තට මෙන්න මේ විදිහට හොඳ පිට තියලා මෙන්න මේ ෂිපර් එක අල්ලන ඉඩ අත්හැරලා තමයි අපි මහගෙන යන්නේ. මේ විදිහට ෂිපර් එක අල්ලන ඉඩ අත්හැරලා හරියට මෙතනින් ටැක් කරගන්න. ටැක් කරගෙන මෙන්න මෙහෙම විවරය ළඟට තියෙන තැනට පවණයි මහගෙන යන්නේ. එතෙන්ට ගිහලා ඉදිකට්ටයට ගහලා මේ පැත්තට මැහුවා. ඊට පස්සේ ආයෙත් කරන්නේ ඒ නූල උඩම මේ පැත්තට මහගෙන. මොකද මෙතන විවරය ගැලවිලා යන නිසා. මේ විදිහට එක උඩ ගමන් දෙකකුත් මහලා මේ මැස්ම මහලා අවසන් කරගත්තා. ඊට පස්සේ පිටිය කරන්න ඕනේ මෙන්න මෙතන. මෙන්න මේ මහල ඉවර කරගත්ත තැනට ඉහළින්, ඒ කියන්නේ වාටි පැත්තට නෙවෙයි ඉන පැත්තට වෙන්න අඟල් භාගයක් ඉහළින් මේ විදිහට කපා ගන්න. මූල ගාවටම වගේ කියන අඟල් කාලක් විතර තියලා වගේ තමයි කපන්නේ. මෙන්න මේ විදිහට කපාගත් කට් එකක් දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ මැස්මත් එක්ක පහළ කොටස මේ තියෙන්නේ ඉනත් සමග තියෙන ඉහළ කොටස. ඊට පස්සේ මෙතන අපි ෂිපර් එක අල්ලන්නේ. බලමු කොහොමද මේ ෂිපර් කොටස අල්ලගන්නේ කියලා. ෂිපරේ මුලින්ම මෙන්න මේ විදියට තියලා ඊළඟට කරන්න මෙන්න මේ විදියට ෂිපර් එකේ ඔලුවට පහලින් තමයි මේ ඇඳුම තියන්නේ. ඔලුවට පහලින් හරියටම මේ නැම්ම ෂිපර් එකේ දත් ටික උඩින් තියලා තමයි මෙන්න මෙහෙම පුට් වාසියෙන් මහගෙන එන්නේ. මෙන්න පුට් වාසියෙන් පහලට මහගෙන ආවා. මේ පුත්වාසියෙන් මහගෙන ආවා. ඊළඟට ඉදිකට්ටේ යට ගහලා මේ පැත්ත හරවලා ඉතුරු දුරත් මේ විදිහට මහගෙන එන්න. ආයෙත් කරන්නේ අනිත් කොටසත් මේ විදිහට මහගෙන ආවා. මාළි ඉවර කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි ෂිපරය තියෙන්නේ. සාමාන්‍ය ෂිපරයක් නිසා මෙන්න මේ විදිහට අපිට ෂිපරේ පේනවා. ඊළඟට පුතේ ඔයාලා කරන්න ඕනේ ඔයාගේ ඉනවට. ඉතින් හරියට මේ සාය අල්ලන්න කලින් අංශි ගන්න කලින් අපි ඉන මේ පළුව මාක් චෙක් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉනවට ගත්ත ප්‍රමාණයෙන් භාගයයි මේ පළුවේ තියෙන්න ඕනේ මේ උමත් සමග. මුලින්ම කරන්න පළුව මේ විදිහට මැනපස් මට 14ක් තියෙනවා. 14ක් කියන්නේ මගේ ඉනවට 24යි එන්නේ. ඒක 24ක් එනවා කියන්නේ මට අංකල් දෙකක් පිටිපුර ඇවිත් තියෙනවා. 24යි කියන්නේ 12ක් පිටිපස පළුවටත් තව 12ක් ඉදිරිපස පළුවට යනවනේ. එහෙනම් ඉතුරු වෙලා තියෙන අංගල් දෙකක්. ඒ දෙක මෙන්න මේ විදියට පළුවේ අංශයේ පැත්තට මේ අංගල් දෙක අංගල දෙපැත්තට වෙන් කරගත්තා. තමන්ගේ ඉනවට ප්‍රමාණයෙන් භාගය තමයි පළුවේ තියෙන්න ඕනේ. මෙහෙම බැලුවට පස්සේ ඉන ප්‍රමාණයෙන් භාගය. ඊළඟට කරන්න ඕනේ අපි ඉදිරිපස පළුව දැන් ගෙනත් තියා ගන්නවා හොඳ පිට පැත්තට හොඳ පිට තියලා. මෙන්න මේ විදියට හොඳ පිට තියලා කෙනත් තියලා ඊට පස්සේ කරන්න ඕනේ වා මෙන්න මේ විදිහට අංශය මහගෙන එන්න. අංශ මහගෙන එද්දී පුති මුලින්ම මෙන්න මේ විදිහට උකුල පනිනකම් මේ ප්‍රමාණයෙම ඇවිත් ආයෙත් කරන්න ඕනේ. පොඩ්ඩක් ගෙවෙන්න තමයි අරගෙන එන්නේ. සාමාන්‍ය විදිහට මහන්නත් පුළුවන්. ඊට
පස්සේ අනිත් පළුවත් මේ විදිහට මාක් තියන දෙමින් පටන් ගන්න. මේ විදිහට මාක් තියන දෙමින් පටන් අරගෙන අවසන් කරගන්න. මේ විදිහට මහලා අවසන් කරගන්න. ඊට පස්සේ ඉවරේ මේ සාය හොඳ පිට හරවල බලමු කොහොමද වාටිය මහගන්නේ කියලා. මෙන්න මේ විදිහට හැරෙව්වට පස්සේ පුතේ වාට ඇඳුම මෙන්න මෙහෙම තමයි එන්නේ. එක් කොටසක් මේ විදිහට නැම්මක් එක්ක එනවා. අනිත් කොටස සාමාන්‍ය විදිහට දිග ඇරගෙන තමයි එන්නේ. එතකොට මාන පටන් ගන්නදී කරන්නේ මෙන්න මේ නැම්ම තියෙනවනේ. අන්නේ නැම්ම තියෙන තැනින් මෙන්න මේ විදිහට තමයි නවල ගන්න. මේ උඩිහිර කොටස දිග ඇර ගන්න නැතුව නැම්මත් සමග තමයි වාටිය නවන්නේ. අනිත් කොටස දිග ඇරගෙන සාමාන්‍ය විදිහට තමයි මහගෙන එන්නේ. එහෙනම් මෙතනින් කරන්නේ මුලින් මංගල් භාගයක් නෙව්වා. මම අඟලක දුරක් තියාගෙන තියෙන නිසා අන්නේ අඟලක දුර තියලා මේව මහගෙන ආවා. මේ විදිහට මහගෙන එන්න. එතකොට මෙන්න මෙතෙන්දී අදින්න නැතුව සාමාන්‍ය විදිහට මහගෙනදී වාට අංශය හමු වෙනවා. මේ අංශය ඒ සීම් එක හරවන්න ඕනේ පිටිපස පළුව පැත්තට. හරවගෙන ආයෙත් ඉදිරියට මහගෙන එන්න. මේ විදිහට හැරෙව්වා. ඉදිරියට මහගෙන ආවා. අදින්න නැතුව මහන්න. ඊට පස්සේ තවත් අංශයක් අහු වෙනවනේ. අංශීමාවේ සීම් එක හරවන්නේ පිටිපස පළුව පැත්තට. මේ විදිහට මහගෙන එන්න. ඊට පස්සේ මෙතනදී හරියටම මෙන්න මේ ඉදිරිපස පළුව හා පිටුපස සමාන කරලා මෙන්න මේ විදිහට තමයි මාක් එකක් දාගෙන මෙහෙම මාගෙන එන තියෙන අපි නවන්නේ. මේ විදිහට දෙකම මාගෙන මේ තියෙන පුතේ මහල අවසන් වුණාට පස්සේ තියෙන විදිය. ඒ කියන්නේ අපි ඉහළ කොටස මේ විදිහට නැම්මක් සමග තියෙනවා. මේ විදිහට නැම්මක් සමග ඉහළ කොටස තියෙනවා. පහළ කොටස තියෙන සාමාන්‍යයෙන් දිග ඇරලා මේ විදිහට. ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතන ඔයාලට මෙන්න මේ විදිහට දිග රේඛාවක් දා ගන්නත් පුළුවන් නැත්නම් එහෙම නැත්නම් කොටු හැඩයක් මහ ගන්නත් පුළුවන්. මං කරන්න හදන්නේ මෙතන මේ විදිහට තියලා මෙතන කොටු හැඩයක් දෙනවා මහ ගන්න හදන්නේ. ඔන්න ඔය විදිහට මම කොටු හැඩයක් තමයි මහ ගන්න හදන්නේ. මේ විදිහට කොටු හැඩයක් නෙවෙයි. ඊළඟට පුතේ බලමු කොහොමද බෑන් කොටසක් අල්ලගන්නේ කියලා. මේ විදිහට බලමු කොහොමද බෑන් කොටසක් අල්ලගන්නේ කියලා. කන පිට පැත්තට තමයි මෙන්න මේ විදිහට බෑන් කොටසේ හොඳ පිට බෑන් කොටසේ හොඳ පිට මේ පටියේ කන පිට පැත්තට තියන්න. බෑන් කොටසේ හොඳ පිට අපේ ඇඳුමේ කන පිට පැත්තට තිබ්බ මෙන්න මේ විදිහට. තියලා අඟල් භාගයක් ඔන්න හොඳ පිට පැත්තට නැවුවා. අවල මෙන්න මේ විදිහට ඉදිරියට මහගෙන එන්න. මේ විදිහට මහගෙන ආවා. මේ ඇඳුම කන පිට හරවලා මහන්නත් පුළුවන් නැත්නම් සාමාන්‍ය විදියට මේ විදියට මහගෙන යන්න පුළුවන්. මේ විදියට මහගෙන සීම් තියෙන එක පිටිපස්ස පළුව පැත්තට හරවගෙන ඉදිරියට මහගෙන එන්න. ඊපස්සේ මෙන්න මෙතනදි කරන්නේ එතෙන්දී ආයි පුතේ අර වගේ අඟල් භාගේ නවන්න නැතුව ඉදිරියට අඟල් 3ක් විතර මහගෙන එනවා. 3ක් විතර මහගෙන ඇවිල්ලා එයාට අවශ්‍ය ඉතුරු කොටස කපලා මේ වැත් කර ගන්න පුළුවන් වැඩි කොටසක් තියෙනවා නම්.
ඊට පස්සේ ඇඳුම මේ විදිහට අරගෙන අපි දැන් මේ පැත්ත මහන්නයි හදන්නේ. දැන් මහන්නේ හොඳ පිළිපැත්තෙන්. මුලින්ම කරන්නේ මෙන්න මේ අඟල් බාගෙන ආපු දෙනින් නවල ඉවරලා මෙන්න මේ කොටස මුලින්ම ෂිපර් එකේ වැඩි කොටස කපලා ඉවත් කරගන්න. ඉවත් කරගෙන අඟල් බාගෙන යවුවා මේ විදිහට තියලා මෙන්න මෙතනින් මහන්න පටන් ගත්තා. ඉතින් මහගෙන යද්දි මතක තියාගන්න මේ බෑන්ඩ් එකෙන් අදින්න නැතුව මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ඉඩක් දෙන්න ඕනේ. මේ තියෙන්නේ ඉඩක් දීලා තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි මහගෙන එන්නේ. ඊළඟ තැනට ගියා ආයෙත් බෑන්ඩ් එකෙන් අඟල් භාගයක් නැවුවා. ආයෙත් මේ වගේ ඉඩක් දීගෙන ඉස්සරහට මහගෙන එන්න. ඇටච් නූල ගොඩක් වෙහෙන්න ගන්නෙත් නෑ පොඩි ඉඩයි වහන්නේ කියන්නේ අටෙන් එකක් වගේ පේන තමයි මෙන්න මේ මම මහලා තියෙන මේ සුදු පාට නූල වහගෙන මෙන්න මේ විදිහට ගත්තා. ඉතින් ආයෙත් කරන්නේ මෙන්න මෙහෙම මෙතනදිත් එහෙමයි. මෙන්න මෙහෙම රැල්ලක් ඇතිව එනවා. ඊට පස්සේ අවසන් කරන වෙලාවට මෙන්න මේ ඉදිරියට මහගෙන ගිහින් මෙතනදී අඟල් භාගයක් ඇතුළට බෑන්ඩ් එකෙන්ම නවලා එතන හදාගෙන ඉතුරු ටික මහලා අවසන් කරගන්න කොටු වැඩේට. මෙතනින් අවසන් කරා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මෙහිමම කැමති නම් මේ පැත්තට මෙහෙම දිගටම මහගෙන ඉන්නත් පුළුවන්. දිගටම මහගෙන ඉන්නත් පුළුවන්. ඒකත් මහගෙන ඇවිත් මේ පැත්තෙන් අර විවරයත් වහගෙන මෙහෙට මහන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අද ටයිට් සාය මම මහලා අවසන් කරගත්තේ. ඒත් මේ තියෙන්නේ අද මහගත් මේ ටයිට් සාය. ඔයාලට සුබ දවසක්.